හෙලෝ ෆ්‍රේන්ස් ඉතින් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ගහන්න යන්නේ ඉතින් level devil. ඉතින් මේක තමයි මං හිතන විදිහට ලෝකෙ වැඩියෙන්ම තරහ යන ගේම් එක. ඉතින් මේක යද්දි මාරම තරහක් තමයි යන්නේ මේක ගහද්දි. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව ගේම් එක යමු. ගේම් එකට යමු. මට හිතෙන්නේ guys ගේම් එකක් හදනවා නම් මේ තරමින්වත් හදන්න ඕනේ. මට කියන්න බැරනවා මේක මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ මිනිස්සයව කොහොම හරි මෙන්න මේ නිකන් අර කුටීරිය වගේ එකට යවන්න ඕනේ. හැබැයි මේ මිනිස්සයව අපි යවද්දි අපිට එක එක බාධක එනවා. ඒ වලින් බේරෙන්න ඕනේ. අපි හිතන්නේ නැති වෙලාවට එක එක බාධක එන්නේ. අපි ඒ වලින් බේරලා යන්න ඕනේ. ඉතින් මේ බාධක වලට හිතන්නේ නැති වෙලාවකට වුණාම තමයි මේ ගේම් එක තරහ යන ගේම් එකක් වෙන්නේ. හරි එහෙනම් ගහමු. අපි බලමු ඉතින් මෙතන කිසිම බාධකයක් නැහැ. අපිට පේනුන්නේ නැති වුණාට අපි බලමු කොතනකින් හරි අපිට බාධකයක් එයි. ඒකන නූලෙන් බේරුනේ. අපි ඉතින් ෆස්ට් ලෙවල් එක සාර්ථකයි. සෙකන්ඩ් ලෙවල් එක බලමු. ඇත්ත වැඩ. පැන්න. කවුද එතනනුත් වලක් කෑරුව එක? ගන්න ඉතින් මේවා සිම්පල්. මෙතනින් පයින්නනේ තියෙන්නේ. තියන්තන් නැත්තම් එතනනුත් පාලට වෙන්න මැරෙනවා. කවුදනේ පටන් ගද්දිම වල හාරපු එක? පිස්සෙක්නේ. අයියෝ අප්පා. බලන්නකො ඉතින් guys මේ සැරේත් අහුණා අපි ඊළඟ පාරටත් යමු. අමතක වෙනවා. yes කනේ අපි 3න් බේන 4න් ගියා යම්මටම. යක්කෝ කවුද අනේ මැදිනුත් වලවල් හරන්නේ? නියමයි. මේ ෆස්ට් ලෙවල් එකනේ. මේ එක ලෙවල් එකේ කොටස් පහක් තියෙනවා. ඉතින් යන් දෙවෙනි ලෙවල් එකට. මෙතන උල් තියෙනවා. බලමු බේරෙන්න. තියන්තන් ඒක අනිත් පැත්තට ගියා. එක ලඟ වුණා කෑත් වුණා. අයියෝ ඉවරයි. කනේ එකපාරින් බැයි නම් දෙපාරින් කොහොම හරි යනවා. මේ පැත්තට. මොකද්ද? එතකොට ඉතින් මේ පැත්තට වෙන්නාම ඉතින් කොහොමද? ඔන්න ඔහොම මොකක් හරි වෙන්න කියලා මේ පැත්තට වෙලා බලමු. අනේ මොකද්ද මේ වෙන්නේ? මොකද? ඉතින් එතනින් උඩ පයින්න බෑ නේද? ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? මට තේරුණා. අපි මේ පැත්තට යන්න ඕනේ. මෙතන උඩ පයින්න ඉඩ නෑනේ. හරි. එක්කනේ ඉතින් ටිකිඩි මාලි කරලා තමයි මේ මොලේ හදාගත්තේ. තියන්න ඕනේ ඉක්මනට. කටු වෙනවා. අම්මෝ. තව පොඩ්ඩෙන් කටු වලට අහු වෙනවා. කන එක පාරින් ගැම්මට කරේ. කටු පිළිය. අයියෝ. ඉතින් එතනින් උඩ පැනලත් බේරෙන්න බැයි නම් කොහොමද? අපි බේරෙන්නේ. එතන උඩ පයින්නත් ඉඩමදි. ඉතින් කොහොමද අපි ඒකෙන් බේරෙන්නේ? මට තේරුණා. දැන් මේ මිනිස්සයා ඇත්ති අර කටු පෙළියෙදි මේ වලට පයින්නවා. ඊට පස්සේ ආයි හරි. තුප අයියෝ. දැක්කනේ ගැම්මටම ගියා. ආයි අතිත් එනවා එක. හරි ඉතින් අපි 3 වෙනි ලෙවල් එකටත් යමු. පොයිසි.
අඩෝ හිමිවත් තියෙනවා පට්ට හැබැයි මේ ගේම් එක පිස්සුනේ එලින්නේ අනේ අයියේ ඉතින් කොහොමද එකෙන් එක්කනේ හරි ඒක එද්දි අපි අනිත් පැත්තට ආයෙ පනින්න ඕනේ මට දැන් තේරෙනවා මෙහෙම පෙන්න ඊට පස්සේ ආයෙ පෙන්න කණ ඉතින් ටිගරි මාලිකාරවත් මෙච්චර මොලේ හැදෙන්නේ නැහැ බං යෝ එක්කනේ හරි what පල අයිය මට අයියේ බං මේ ගේම් එක මේ වදලා තියෙන්නේ දැක්කනේ මං හිතුවා ඒක නම් වැටීම කියලා දැන් කොහමද අපි මෙතනින් යන්නේ මල් හොඩක් අය උඩට ඉවරයි අර කෑල්ල උඩට පයින්න ඕනේ වැරදි බටන් එක බං එබුනේ නියමයි උඩට අයියෝ මතුරෙක් කෑවා බං මාව දාලා යන්නේ නියමයි yes අපේ අන්තිම මේ ලෙවල් එකේ අන්තිම කොටස ඕ මගුල අනේ පොඩ්ඩක් ඉන්න ගයිස් මට පොඩි දෙයක් නෝට් වුණා මේක මෙන්න මෙතන නැවතෙනවා මෙන්න මෙතනින් අර ඊඩසි මං එතෙන්ට ආවම අරක දැක්කනේ ඉතින් ටිකේ මාලිකාවවත් මේ වගේ මොලයක් හදාගන්න බෑ එහෙනම් අපි යන් 4 වෙනි ලෙවල් එකට එන ලේසි බං මේ ගේම් එක මේ 4 වෙනි ලෙවල් එක ඉඳන් කොයිනුත් තියෙනවා මේකට සුපිරියක් බලු වැඩ කොයින් ගන්න දීලා හොම කරන්න එපා බං නියමයි ඉතින් පොඩක් කොයින් උඩින් යන්න තියෙන්නේ එහෙම වෙන්නේ නැති නේද ඔඩෝ කොයින් උඩින් යන්න පුළුවන් ගැම්මක් තමයි මේක නම් කිසි බාධකයක් නෑ මං හිතන්නේ මොකද්ද බං මං හිතන්නේ මේක පොඩි ටයිම් එකක් ඇති අපි කොහොම හරි නෑ මේ උඩ තියෙන එක පාස් කරපු ගමන් ඒක වැටෙනවා ඒක අපි කොහොම හරි අතෙන්ට යන්න ඕනේ ඇති ඒත් බං එච්චර දුරක් එච්චර පොඩි ටයිම් එකක් කියන්න බෑනේ බං අරකේ පහුවෙච්ච ගමන් අර උඩ තියෙන මේ කොයින් එක පහුවෙච්ච ගමන් ඒ කියන්නේ ගත්ත ගමන් ඒක වැල්ලට වැටෙනවා ගායිස් මට පොඩි දෙයක් නෝට් වුණා අර උඩ තියෙන කොයින් එක ගත්තාම ඔය පල්ලි කෑල්ල කඩාගෙන යනවා අපි පොඩ්ඩක් බලමු මේ උඩ තියෙන කොයින් එක ගන්න නැතුව අපිට පළලා යන්න පුළුවන් නේද කියලා ඒකනේ මෝඩෙක් වගේ ඉතින් මමත් උඩ කොයින් එක ගත්තනේ පිස්සෙක්නේ මම දැක්කනේ කොයින් උඩින් ඇවිල්ලා තමයි ගත්තේ ඒක කොයින් ගන්න නෙමෙයි තියෙන්නේ එකේ පොඩ යකෝ ඒ කුකුරනවා එව්වා ඉවරයි අම්මට වැරදි බටන් එක එපුනේ නියමයි යම්මත් තමයි පස්වෙනි ලෙවල් එක මේක නම් කිසිම ගුලක් නෑ මොකද්ද බං ඒ උනේ මං දකුණට නේද එව්වේ වමට එපුණොත් දන්නේ දකුණට පොඩ්ඩක් ඔබලා බලමු බං දකුණට එපුවාම වමට යනවා එතකොට වමට එපුවාම අඩෝ මේක දෙපැත්ත මාරු කරලා වමට එපුවාම තමයි දකුණට යන්නේ දකුණට එපුවාම තමයි වමට යන්නේ මේකෙත් එහෙම අඩෝ වමට එපුවාම දකුණට යනවා දැන් එතකොට මං දකුණ දොබන්න ඕනේ ඔව් නේ මං දැන් ඉතින් හෙනටම තරහ ගිහිල්ලා මං ඉන්නේ අඩෝ ඒ කියන්නේ උඩ පයින් බටන් එකේ පුහම මාරව උඩ යනවා හරි ගැම්මා
ඊ අඩු මෙතෙන්ට කොහමද එකක් ආවේ මට අදාළ නෑ වුණා හරි හරිය පස්වෙනි ලෙවල් එකේ 3 4 වෙනි එක යකෝ මොන නියමයි පස්වෙනි ලෙවල් එකේ අඩු මට තේරුණා ඒකේ වැදුනහම අඩු දැන් මට ආයි දකුණට යන්න පුළුවන් ඒක ඇදුනහම ආයි පැත්ත මාරු වෙනවා අඩු දැන් වමට එපුවම තමයි දකුණ හරි එක කොටුවෙන් කොටුවට පැත්ත මාරු වෙනවා නියමයි ඉතින් යම්මක් තව ඩාඩි 11 ගණන් දැම්ම වීඩියෝ එක කළා නේද හරි එහෙනම් හරි 6 වෙනි එකේ 5 වෙනි එක කෑල්ල වැටෙනවා මම හිතන්නේ නියමයි अरे अयो शिट अरे अप्पा इति मरना इतने मैं लेवल लेकर हारे अमारुई නිකවට හිතන්න මම මේ ලෙවල් එක මෙහෙම අමාරුයි කියනවා නම් ඉස්සරහට මේකේ ගොඩක් ඉස්සරහට යන්න තියෙන තැන්වල කොහොම අමාරු වෙද්ද කියලා අර බලන්නකෝ දැක්කනේ අපිට නම් ඕවා easy දැන් තියෙන 3 මෝඩ හරකෙක් නේ ඉතින් මම මේක හැදෙනකම් බලන් හිටියේ නෑනේ මේවල උඩට පයින් මෝඩ මී හරකා උඩට බැන්න අයියෝ වැරදි බටන් එකමයි හැම වෙලේම ඉබෙන්නේ ඉවරයි එතනත් ඉවරයි අයියෝ මෝඩ හරකෙක් බම්මන් අයියෝ ෂිට් වම දකුණ වම අයියෝ වම දකුණ වම නියම වම දකුණ වම දකුණ වම යකෝ එච්චර මහන්සිලා කරලා අන්තිමට මේ කඩන් ගන්න යංගෝ අනේ අයියේ අනේ අයියෝ ෂිට් අනේ ෂිට් කොට්ට මේ හරකෙක් මම ඒත් හැබැයි අපි මොනා කරත් උත්සාහය නම් අතාරින්න හොඳ නෑ ඒක තමයි උත්සාහය තමයි වැදගත්
yes දැක්කනේ මොටිවේෂන් උනහම ඕන දෙයක් කරන්න පුළුවන් ආ අනේ හරි හරි ඔව් ඉවර කනවා මං සිට්ලි ඒක අර නිකන් පියු නොමග යවන්න කරපු එක අඩු කෑලි වැටෙනවා මේ කොටුවට තමයි නවතින්න ඕනේ බම්බු yes හරි කාත්‍රේන් ලෙවල් එක අර මොනවාද නිකන් බෝම්බ වගේ තියෙන්නේ ඔඩෝ උඩ පායිනවා ඒ වලින් නියමයි සුපිරියක් yes සුපිරියක් කිව්වට සුපිරිමත් නෑ ඉවරයි මේක කොහොමද කරන්න තියෙනවා ඇත්තේ අතර අස්සෙත් නේ දෙන්නේ ඔඩෝ සුපිරියට වේරුණා ඔඩෝ ඇයි අත ටිකක් ආවේ කොහොමදත් කියලා අපි ඒකට පයිමුකෝ වැඩි ආරක්ෂාවට මම මීහරකෙක් කියන්නේ මං නිකන් මං මීහරකෙක් කියලා මං කියන්නේ මං බය කට කනවලද නෑ අනේ බං මට දැන් මේක ඇති බං මම යනවා මට දැන් හොඳටම තද වෙලා ඉන්නේ ඉතින් අපි එතනින් මේක නැවැත්තුවා ඉතින් මේක ගොඩක් තරහ යනවා මේක සෙල්ලම් කරද්දී ඉතින් මට ඒක තමයි කියන්න තියෙන්නේ ඉතින් මේ හදනවා නම් මෙව තමයි ඉතින් ගේම් ඔයගොල්ලෝ කියලා ගහන්න මේක MB 18යි වෙන්නේ ඉතින් මේකේ තව කොටසක් තියෙනවා ඒකේ නම ලෙවල් ඩෙවිලර් අපිට ඒව තාම සෙල්ලම් කරන්න බෑ ඊළඟට කොටස ලෙවල් ඩෙවියස්ට් මෙන්න මෙතනින් තමයි මේ සෙල්ලම දිනන්නේ ඉතින් මම නම් හිතන්නේ දැනට තාමත් කවුරු හරි එක්කෙනෙක් මෙතෙන්ට වෙනකම් මේක සෙල්ලම් කරලා ඇති කියලා මම නම් හිතන්නේ ඊට පස්සේ තව මේකේ එකක් තියෙනවා ඔයගොල්ලන්ට යාළුවෝ දෙන්නෙක්ට උනත් මේකේ සෙල්ලම් කරන්න පුළුවන් මේ පේනවනේ මේ යාළුවෝ දෙන්නෙක්ට උනත් මේකේ සෙල්ලම් කරන්න පුළුවන් මේ පේනවනේ මේක සුපිරි ගේම් එකක් ඕකේ අපිට ඕන සද්ද අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් ඉතින් මම දැන් මෙතනට වෙනකන් කරලා තියෙන්නේ ඉතින් මං
මට දැන් මේක ඇත්ති ඒ තරමට මට තරහ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාට ඉතින් මේ මම සෙල්ලම් කරන විදිය ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකකුත් දාන්න යන්න. හරි ඉතින් මෙතන තියෙනවා අපි මැරිච්ච ගාණක්. ඉතින් මම දැනට 333 වතාවක් මැරිලා තියෙනවා. ඒක මම ඔප්පු කරලා පෙන්නන්නම් ඒක එහෙම එකක්ද කියලා. අර දැක්කනේ 34යි කියලා වැන්නා. ඒ කියන්නේ අපි මැරිච්ච ගාණ. ඉතින් හරි එහෙනම් ඉතින් අතට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එක දාන්නකම් මැරෙන්නේ නැතුව ඉන්න.